ඒකම අම්මට දැන් ප්‍රසවයට යන්නේ නැහැ වගේ තීරණයක් කරොත් ඒත් අපි ඇන්ටිබයොටික් දිගටම කන්ටිනියු කළා මෙයාට අවදානමක් තියනවද කියලා බලනවා ඉදිරියටත් විසබීජයක් යන්නේ. ඒ සඳහා අපි අම්මගේ අර අපි ගැප් ගේලා හරහා අර මං කිය උපකරණ දාලා තහවුරු කරගන්න අවස්ථාවේදීම අපි මොනවා හරි විසබීජයක් මේ අවස්ථාවේ තියනවද කියලා පරීක්ෂා කරන්න අපි ස්වැබ් එකක් ගන්නවා. අපි කියනවා හයි වජිනල් ස්වැබ් කියලා එකක් ගන්නවා. ඒකම අපි අම්මට කියනවා අම්මගේ ටෙම්පරේචර් එක බලා ගන්න. ඒකම කවදා හරි අම්මට එනවනම් මොනවා හරි නිකන් ගඳක් වගේ මේන තරලෙන් ඒක අපිට දැනුවත් කරන්න. එහෙම නැත්නම් අර කොළ පාට නිකන් මිකෝනියම් ස්ටේන් විදිහට වතුර එනවා නම් ඒකත් අපිට ඉන්ෆෝම් කරන්න කියලා. ඒ වගේ අපි සාමාන්‍යයෙන් දෙන ඇඩ්වයිස් එක දෙනවා අම්මට ඒ වගේ අවස්ථාවකටපත් වුණාට පස්සේ. හැබැයි අම්මට දීර්ඝකාලීනව දැන් ගිහිල්ලා දැන් දවස් දෙක තුනක් වාට්ටුවේ නැතරලා ඉඳ වෙලා මේ අවස්ථාව වුණාට පස්සේ ඉඳලා මුකුත්ම අපිට සාධකයක් නැත්නම් විසබීජයක් යනවා කියලාවත් නැත්නම් ගර්භණී අවස්ථාවේ ඉන්න අම්මා ප්‍රසවයට යනවා කියලාත් අපි අම්මට ගෙදර යන්නත් පුළුවන් දින සම්පූර්ණ වෙනකම්. ගෙදර යවුවට පස්සේ අපි අම්මට කියනවා යම් යම් අවස්ථාවවලදී අපි දැනුවත් කරන්න කියලා ඒ මං ඉස්සලා කිව්වාගේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අපි අම්මට කියන උණ බලා ගන්න කියලා දවස් 3 වතාවක්. අම්මට උණක් එනවා නම් ඒ කියන්නේ එතන ඒ ආසාදනයක් එනවා කියන එක දෙවෙනි එකක් බලන්න කියන ඒ දැන් පිට වෙන දියරය ඒක සනීප වෙලා නතර වෙන්නේ නැහැ. ඒක දිගින් දිගට වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ දියරේම හරි ගඳක් තියෙනවා නම් හරි ඒක බ්ලඩ් ස්ටේන් හනවා හරි ඒක නිකන් ග්‍රීන් කලර් නැත්නම් මිකෝනියම් බබට කක පාස්සෙලා වගේ කොළ පාට වගේ යනවනම් අම්මා හැකියක්මනින් රෝහල වෙත වාර්තා කරන්න ඕනේ. ඊට අමතරව අම්මට පේන්ස් ආයෙත් පටන් ගත්තොත් ඒ කියන්නේ අම්මා ප්‍රසවයට යනවා වගේ පේන්ස් එන ගතත් ඒ අවස්ථාවෙත් අම්මා රෝහලට යන්න ඕනේ පරක්කු නොකර.